අපිට මේ වැඩේ කරගන්න ChatGPT කියන මොබයිල් ඇප්ලිකේෂන් එක හරි බ්‍රවුසර් එක හරි ඕනි වෙනවා ළමයි. ඉස්සෙල්ලම කියලා දෙන්න කොහොමද ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරන්න කියලා. ඔයාලා App Gallery එහෙම නැත්නම් Play Store, Apple Store මොකක් හරි ඔයාලා පාවිච්චි කරන එකට යන්න. සර්ච් කරන්න ChatGPT කියලා. ඊට පස්සේ මෙන්න මේක එනවා. මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඕපන් දෙන්න. ඔයාලා පළවෙනි පාර නම් මේකට ලොග් වෙන්නේ continue with Google කියන එකෙන් ගිහිල්ලා ඔයාලගේ email එක තෝරලා application එකට log වෙමු. හරි දැන් application එකෙන් මේ වැඩේ කරගන්නත් පුළුවන්. application එක ගන්න නැතුව අපිට browser එකෙන් මේ වැඩේ කරගන්නත් පුළුවන්. දෙකෙන්ම වැඩේ කරන විදිය සමාන නිසා මම browser එකෙන් මේ වැඩේ කරන විදියත් කියන්න. යන්න Google එකට search කරන්න ChatGPT කියලා. එන්න පළවෙනි result එකෙන් අපි ඇතුළට යන්. හරි ඉස්සෙල්ලම ඔයාලට මෙතන පේනවා ප්ලස් මාක් එකක්. ඒක උඩ ටික වෙලාවක් ටච් කරන් ඉන්න. ඊට පස්සේ මේ විදිහට එනවා. එතනින් create an image කියන එකේ ටච් කරන්න. මොකද අපි ෆොටෝ එකක් හදාගන්න යන නිසා. ඒක ටච් කරගත්තට පස්සේ ආයෙම මේ ප්ලස් මාක් එක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ gallery එකේ තියෙන Facebook එකේ screenshot එකක් මෙතෙන්ට attach කරන්න. ඔයාලා ඔයාලගේ profile එකට ගිහිල්ලා එතන ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඒක මෙතෙන්ට ඇටච් කරන්න ඕනි. ඊට පස්සේ ඇටච් කරාට පස්සේ මම ඔයාලට දීලා තියෙනවා prompt එක. පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්න. ඒක copy කරගන්න. ඊට පස්සේ මෙතන paste කරන්න. ඊට පස්සේ මෙන්න මේ arrow එක උඩ click කරන්න විතරයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලගේ photo එක generate වෙනවා. බලා ගන්න පුළුවන්. මේක අපි save කරගමු. touch කරන් ඉන්න photo එක උඩ පොඩි වෙලාවක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. download image කියලා. ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ ආගේ ෆෝන් එකට මෙන්න මේ විදිහට ෆොටෝ එක download වෙනවා.